උදෙන්ම නැගිටලා උදේට උයා ගන්න හදන්නේ. Welcome to my YouTube channel. පරිප්පු ටික සෝදලා ඒකට ලුණු මිරිස් කපාගෙන දාලා කහ කුඩුයි මිරිස් කුඩු ටිකකුයි එකතු කරා. දැන් මම මේක තියකිරින් ලිපේ තියන්න හදන්නේ. මම ගොඩක් වෙලාවට පරිප්පු ටික දියකිරින් තැම්බුණාට පස්සේ තමයි ලුණු එකතු කරන්නේ. එතකොට පරිප්පු ඉක්මනට තැම්බෙනවා. දැන් පරිප්පු එක ලිපේ තියලා ඒක තැම්බෙනකන් හාල් ටික සෝදලා රයිස් කුකර් එකේ තිබ්බා. මම කොහොමත් එක මාළුවක් ලිපේ තියලා ඒක ඉදෙන වෙලාවට තමයි රයිස් කුකර් එකේ බත් එක ගහන්නේ. එහෙම ටයිම් මැනේජ් කරගන්න මට හොඳට පුළුවන්. පරිප්පු එක නම් දැන් ඉදීගෙන ඉන්නේ. මේක මම මෙහෙමම හිඳ ගන්නවා. මොකද අද පරිප්පුව හොඳට හිඳ ගන්න ඕනේ. මං හදන අනිත් කෑමට හොඳට ගැලපෙන්න. දැන් මම තෙල් ටිකක් පෑන් එකට දාගෙන එකට එනසාල් ඇට දෙකකුයි කුරුඳු පොඩි සුදු ලුණු එකතු කරලා ඒක චුට්ටක් බැදුනට පස්සේ රතු ලුණු නෙමෙයි ලොකු ලුණු කපාගත්තේ ඒවයි කරපිංච රම්පේ කොච්චි කරලකුයි තෙලට දාගත්තා. මේ ටික හොඳට තෙලෙන් බැදුනට පස්සේ මම මේකට කහ චුට්ටක් එකතු කරගන්නවා. මම මේ හදන්නේ සැමන් බෙදුමක් හදාගන්න. සැමන් තෙල් දාලා පරිප්පුත් එක්ක මාරම රසයි. තව සැමන් තෙල් දාලා සම්බෝලත් එක්ක එහෙම try කරලා බලන්නකෝ. මාරම රසයි. දැන් මේ ටික බෙදෙනකොට හරිම සුවඳයි. අර එන සාල්ලට තෙලෙන් බෙදෙනකොට එන සුවඳ මාරම සුවඳයි. මේක මෙන්න මේ විදිහට තෙලෙන් ටිකක් තැම්බෙන්න තියාගෙන මම මේකට කහ කුඩු චුට්ටක් එකතු කරා. ඒකටම තුළු පහ ටිකකුත් එකතු කරගත්තා. මට කියන්න අමතක වුණානේ. පොඩි තක්කලි ගෙඩියකුත් එකතු කරගත්තා. දැන් මේ ටිකක් තෙලෙන් තැම්බෙන්න තියාගන්න ඕනේ. ලුණු හොඳට බැදුනට පස්සේ තමයි සැමන් එක එකතු කරන්න ඕනේ. එතකොට ගොඩක් රසයි. මේක මෙහෙම බැදුනට පස්සේ කෑලි මිරිස් කුඩු එකතු කරන්න ඕනේ. කෑලි මිරිස් කුඩු වේලාසන එකතු කරන්න හොඳ නැහැ. මොකද කෑලි මිරිස් ඉක්මනට කර වෙනවා. බැදුම් හදනකොට චිරි චිරි ගාලා එන සද්දේ ඒකම සුවඳ මාරම ෂෝ. මම හරි ආසයි ඒ සද්දෙටයි බැදුම් හදනකොට එන සුවඳටයි. දැන් මේකට කෑලි මිරිස් ටිකකුත් එකතු කරලා ඒකත් හොඳට මේ ලුණු ටික කලවම් කරලා සමන් කෑලි ටික කටු ටිකයි එකේ වතුරයි අයින් කරලා කුඩුවෙන් නැති වෙන්න මේක එකතු කරගන්න ඕනේ. මේකට මම මුලින් 3-5 ටිකකුත් එකතු කරගත්තා. තව කොරක කෑලි දෙකකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගත්තා. සැමන් ගන්නකොට චූටි මාළු පැටව දාපු සැමන් ටින් තියෙනවා. ඒවා නම් ගන්න එපා. ඒවා නිලව රහක් නෑ. හදනකොට කිසිම සුවඳක්වත් නැහැ. හැබැයි මේක නම් අර ජැක්නෝ කරලා කියන එක. මේක රසයි. ඒ වගේම සුවඳයි. ඉස්සර ගෙවල් වල සැමන් හදනකොට මාරම සුවඳයි. අහල පහල හැමෝම දන්නවා සැමන් තෙල් දානවා කියලා. ඇත්තටම දැන් සැමන් වල ඒ තරම් සුවඳක්වත් රසක්වත් නැහැ. බලන්නකෝ මගේ සැමන් බෙදුම දිහා. දැන් මම මේ සැමන් කෑලි දෙක කුඩුවෙන් නැති වෙන්න හොඳට කලවම් කරගත්තා. ලුණු ටික නම් හොඳට බැදලා තියෙන්නේ.
දැන් මේ බැදුම් ටික හොඳට සමන් එකත් එක්ක එකතු වෙන කලවම් කරගන්න ඕනේ. කුඩු වෙන්නේ නැති වෙන්න. මේක මේ විදිහට ටිකක් බැදුණා කියලා මම වතුර චූට්ටක් එකතු කරගත්තා. එක වතුර ටිකක් එකතු කරලා ගම්බිස් පොඩි චුට්ටකුත් එකතු කරගත්තා. ඊට පස්සේ ඒක හැමම හිඳෙන්න තියාගත්තා. දැන් බත් එකත් ඉදිලා පරිප්පු කරි එකත් හොඳට හිඳෙන්න හදාගත්තා. මේ මගේ සැමන් බැදුම. බලන්නකෝ ඒකේ ලස්සන. ඇත්තට මේක හරිම සුවඳයි හදන වෙලාවේ. ඒ වගේම රසයි. ඉතින් අද හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. මොකද මං ආසම මෙනු එකක් තමයි අද හදලා තියෙන්නේ. සමහර දවස්වලට මම පරිප්පු වෙනකොට පොඩි ගොරක කෑල්ලක් දානවා. එහෙම උයා ගන්නකොට අමුතු රසක් තියෙනවා. එහෙම try කරලා බලන්නකෝ. ඒකත් හරි අමුතු රසක් තියෙනවා. එදා සිකුරාදා දවසක්. ඉතින් අපි හවසට කොත්තුවක් ගෙනල්ලා කන්න හිතුවා. අපි කොත්තු ගන්න ගෙවල් ළඟම කඩයක් තියෙනවා. ඒකේ කොත්තුව මිලයි අනිත් ඒවාට වඩා ටිකක් ගණන්. හැබැයි අපි ඒකේ කොත්තු කන හැම දවසකම එක දවසක්වත් ඒකේ කොත්තු රස නැතුව තිබිලා නැහැ. හැමදාම ඒ කියන්නේ එකම රස නෙමෙයි. හැබැයි ඒ කොත්තු රසයි. අපි එදා අර ගොඩබින්දට හොදි දාලා සැරට ඉල්ලනවා. එදා ටිකක් සැර නැතිව ඉල්ලුවා. හොදි දාන්න එපා කියලා. හොදි වෙනම ඉල්ලගත්තා. හස්බන්ඩ්ට කන්න. මේ මං ආස නැති හින්දා තමයි හොදි මට සැර කන්න බැරි නිසා තමයි හොදි දාලා හදන්න එපා කිව්වේ. ඒක ඇත්තටම මාර රසයි. ආයි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you for watching my channel.